තෙරුවන් සරණයි සුබ දවසක් හැමෝටම අපිට අද හමු වුණා විශේෂ පුද්ගලයෙක් කිව්වොත් නිවැරදි අපේ පිළියන්දල සිට අනුරාධපුරය දක්වා පාගමනින් එන අපේ මේ මාමා නම පොඩ්ඩක් කියන්න බලන්න. මම නන්දසේන වඩුකොට ගියේ. එතකොට පදිංචි පිළියන්දල දම්පේ. දම්පේ. මාමා දැන් මේ අද ඇවිල්ලා 8 වෙනි දවසේ මේනේ. 9 වෙනි දවස. ඔව්. එතකොට දැන් මේ දවස් 8ට මේ දවස් 8 මේ ගමනාන්තය ගැන පොඩ්ඩක් කියනවා නම් අපිට. මෙහෙමයි ඉතින් මේකෙදි මම මගේ අදිස්ථානය කිලෝමීටර් 10000ක් පයින් ගමන් කරන්න. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව වෙන බලාපොරොත්තුවක් නැහැ. අදිස්ථානය වැඳ පුදා ගැනීම තමයි ප්‍රධාන අරමුණ. එතකොට මාමේ මේ දැන් මං හිතන්නේ අද මේ පහු කරන්නේ එප්පාවල. එතකොට අද මාමා අනුරාධපුරය දක්වා ළඟා වෙනවා. එතකොට එතනින් පස්සේ මාමගේ මොකද්ද තියෙන ඊළඟ ගමනාන්තය? ඊළඟ ඉලක්කය බලාපොරොත්තු වෙනවා මිහින්තලේ වැඳ පුදා ගන්න. ඔව්. ඊපස්සේ දලදා මාලිගාව වැඳ පුදා ගැනීම. ඊට පස්සේ තමයි නිවසට ගමන් කිරීමේ අරමුණ තියෙන්නේ. ඔව්. මාමගේ මේ ප්‍රථම චාරිකාවද මීට කලින් මේ වගේ චාරිකා ගිහිලා තියෙනවද? මේ ඇවිල්ලා තුන්වෙනි අදියර 9 වෙනි දවස. 9 වෙනි දවස. එතකොට මාමට කොහොමද ලැබෙන ප්‍රතිචාරය දැන් මේ ගමනාන්තයේදී එනකොට මගතොටින් ලැබෙන ප්‍රතිචාරය? බොහොම ඉහළයි. බොහොම ඉහළයි. ඔව්. කරුණාව, දයාව, ආශිර්වාදේ. ඔව්. අන්තිම ඉහළයි. ඔව්. එතකොට මේ මාමේ අපි දැක්කද මම මේ කරත්තයක් මේ විදියට හදාගෙන එතකොට මේ කරත්තෙන් මාම දැන් ඔය එන ගමන්ම කවුරු හරි ආධාරයක් දුන්න එකක්ද? නෑ මේක නම් මම සල්ලි වලට ගත්ත එකක්. ඔව්. එතකොට මේකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. දැන් මේකේ කිලෝමීටර් කීයක් ගිහිලා තියෙනවද මේ වෙනකොට? මේ වෙනකොට මගේ මට මතකයේ හරිනම් කිලෝමීටර් 4800ක් විතර මේකෙන් ගිහින් තියෙනවා. 4800ක් විතර ගිහිලා තියෙනවා. එතකොට මාමා දැන් අද මේ දැන් යන්නේ උතුම් ජයශ්‍රී මහා බෝධිය අභියසට තමයි මේ ගමන යන්නේ දැන්. ඒ අරමුණ ඔව්. සාක්ෂාත් කරගන්න තමයි මේ යන්නේ. එහෙනම් මාමේ අපි නැවත දවසක හමු වෙමු. මාමට දීර්ඝායුෂ පතනවා. නැවතත් මේ වගේ ගමන් යන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං. ජයශ්‍රී බෝධිය අභියසයේ පිහිටයි. කලදා අභියසයේ පිහිටයි.